ඔන්න ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද ඔන්න අරන් ආවේ ටිකක් අමුතු භාණ්ඩයක්. ඔයාලගෙත් මේ වගේ වගාවට මේ පොල් වගාවට හානි කරන රිලව් මොනරු දඬුලේන්නු වගේ ඔන්න ඔයාලගේ වගාවලටත් හානි කරනවා නම් ඉතින් ඒ හානිය අවම කරගන්න පුළුවන් දෙයක් තමයි ඔන්න අද මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ. මේක තමයි මේ PVC බට වලින් හදපු රිලව් බය කරන්න හදපු උපකරණයක්. ඉතින් බලන්නකෝ. මෙන්න බාණ්ඩේ. ක්‍රියා කරවන්නේම හරි ලේසි, වියදම අඩුයි. මේකට ඇත්තටම අමුද්‍රව්‍ය වශයෙන් ඕන වෙන්නේ කාබයිටුයි, ජිල් බෝලයි, වතුරයි. ඉතින් හරිම ලේසි. ඒ වගේම ඒ රිලා කරදරේ මඩ පවත්වා ගන්න පුළුවන් නියම භාණ්ඩයක් තමයි ඔන්න අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ. ඉතින් මම කියන දේ හරියට පැහැදිලිව ඇහෙනවද දන්නේ චුට්ටක් හුලං වැඩි හින්දා ඔන්න අපි බලමු මේකේ ක්‍රියාකාරීත්වය කොහොමද අපි කරන්නේ කියලා. ඉතින් හරිම සරලයි, හරිම ලේසි. ඒ වගේම ඇත්තරම පොල් වගාව හරි අපේ කරන වෙනත් වගාවක් හරි රැක ගන්න පුළුවන් හරි සරල උපකරණයක් තමයි ඔන්න ඉතින් ඔයාලට අද අරගෙන ආවේ. ඉතින් අපි බලමු කොහොමද මේක ක්‍රියා කරවන්නේ කියලා. මෙන්න මේ උපකරණේ මෙන්න මේක මුලින්ම ගලවන්න ඕනේ. මෙන්න මෙහෙම. ගලවලා මේක ඇතුළට මම දාලා තියෙන කාබයිට් ඉතින් ඕන තැනකින් අපිට ගන්න පුළුවන් නේ. කාබයිට් දාලා තව මේකට අවශ්‍ය වෙනවා ජිල් බෝලයක්. ඉතින් ඔන්න ඔහම ජිල් බෝලේ අපි දාගන්න ඕනේ මෙන්න මෙතනින්. මෙන්න මේකට ජිල් බෝලේ දාගන්නවා. ඔන්න ඔහම දාගෙන මේකට අපි දාන්න ඕනේ වතුර බින්දු 3ක්. වතුර වැඩි කරගන්න එපා. වතුර බින්දු 3ක් ඔන්න ඔය විදිහට දාලා මේක අපි නැවත මේකට සවි කරනවා. හරි ගියේ නෑ. ඔන්න ඔහොම වතුර බින්දු 3ක් දාලා මේක අපි නැවත මේකට හයි කරගෙන මෙන්න මෙහෙම. මට මේ ෆෝන් එකත් අල්ලාගෙන තනියෙන් වීඩියෝ කරන්න අමාරුයි. හයි කරගෙන ඔන්න බලන්නකෝ මේකේ දැන් සද්දේ. ඇත්තට මේ සද්දේ රිලව් බය වෙනවනේ. ඔන්න ඔහොම මෙතනින් තමයි ප්‍රෙස් කරන්නේ. මෙන්න මේකේ. බලන්නකෝ සද්දේ කොහොමද කියලා. ඔන්න ඉතින් ඔයාලගේ වගාවත් රැකගන්න හොඳ උපකරණයක් තමයි මේක. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, channel එක subscribe කරන්න නැත්නම් subscribe කරන්න. මේ වගේ වටිනා කියන දේවල් අනිවාර්යෙන් තවත් ඉස්සරහට අරන් එන හින්දා. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙමු.